එක් දින ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක ජයග්‍රහණය තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ ආරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාවයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දෙස බලන විට සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාර වැනි ජනප්‍රිය යුගලවලින් ලෝ භයානකම ආරම්භකයන් බිහි වූ නමුත් අද වන විට වත්මන් ආරම්භක පිතිකරු යුගලය ස්ථාවර කර ගැනීම අපට විශාල අභියෝගයක් වී තිබේ. ආරම්භක පිතිකරුවන්ගෙන් ශක්තිමත් ආරම්භයක් නොමැතිව මැද පෙළ පිතිකරුවන්ට පීඩනයකින් තොරව පන්දුවට පහර දී ඉහළ ලකුණු පුවරකට ගෙන යාම ඉතාමත් අපහසු කාර්යයක් බව සාක්ෂි සහිතව මෑත කාලයේ තරඟ දෙස බැලූ විට පෙන්눔 කරයි. එම නිසා එම අභියෝග හමුවේ වුවත් අපේ ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් විසින් එක් දින ජාත්‍යන්තර පිටියේ පිහිට වූ වැඩිම ලකුණු සම්බන්ධතා හතකුමක්දයි අපි සොයා බලමු. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. දෙදස් 13 ජුනි මාස දෙවන දින පැවැත් වූ ඉන්දියාව සහ බටහිර ඉන්දියා කොඳෙව්වන් අතර තුන්කොන් එක් දින තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරඟ සහ මහේල ජයවර්ධන ප්‍රථම කඩුල සඳහා ලකුණු 213ක සමතාවයක් ගොඩනගන්නේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිවයි. එම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමිත පන්දුව 50 අවසානයේදී කඩලු එකක් දැවි ලකුණු 348ක් වාර්තා කිරීමට සමත් වුණා. ප්‍රබල ඉන්දියානු පන්දුවන්නන්ට මේ අත පහර දුන් උපුල් තරඟ පන්දු 159කට නොදැවි ලකුණු 174ක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 19ක් සමගින්. මහේල ජයවර්ධන ලකුණු 107යි. ඔහුගේ ඉනිමට 6 පහරවල් 2ක් සහ 4 පහරවල් 9ක් ඇතුළත් වුණා. ලකුණු 349ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සිටු දෙනා දැවී ලකුණු 187ක් පමණි. ලකුණු 161ක දැවැන්ත පරාජයක් ලැබූ ඉන්දියානු කණ්ඩායමට මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලද අමිහිරි මතකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 2010 වසරේ ජනවාරි මාසයේ බංගලාදේශය සහ ඉන්දියාව අතර පැවැත් වූ තුන්කොන් තරඟාවලියේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ප්‍රථම කඩුල සඳහා අපුල් තරඟ සහ මහේල ජයවර්ධන ලකුණු 215ක සමතාවයක් ගොඩනැගීමට සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේදී කල්ලු 9ක් දැවී ලකුණු 249ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී නිමිති ඉලක්කය පසු කර යාමට සමත් වුණා. 4 පහරවල් 18ක් සමගින් පන්දු 126කට නොදැබි ලකුණු 118ක් වාර්තා කිරීමට උපුල් තරඟහට හැකි වූ අතර මහේල ජයවර්ධන පන්දු 117කින් 4 පහරවල් 13ක් සමගින් ලකුණු 108යි. 2017 වසරේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් තෙවන එක් දින තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම හට නියමිත පන්දුවර 50 අවසානයේදී කඩලු 8ක් දැවි ලකුණු 310ක් ලබා ගැනීමට හැකි වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 310ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට එක් වූ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වන නිරෝෂන් දික්කල සහ ධනුෂ්ක ගුණතිලක ප්‍රථම කඩුල සඳහා ලකුණු 229ක සමතාවයක් ගොඩනැගීමට සමත් වුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 116ක් ලබා ගත්තේ පන්දු 111ක් තුල 6 පහරවල් 1ක් සහ 4 පහරවල් 15ක් සමගින්. නිරෝෂන් දික්වැල්ල පන්දු 116ගෙන් ලකුණු 102යි. ඔහුගේ නිමට 4 පහරවල් 14ක් ඇතුළත් වුණා. පන්දුවර 47යි පන්දු 2කින් කල්ලු 2ක් පමණක් දැවි ලකුණු 310ක ඉලක්කය පසු කර යමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීමට හැකි වුණා. 2011 ලෝක කුසලාන එක් දින තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අර්ධවසන් පූර්ව තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 229ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 39යි පන්දු 3කින් ලකුණු 231ක් ලබා ගනිමින් කිසිදු කඩුල්ලක් නොදැබී නියමිත ඉලක්කය පසු කර යාමට සමත් වුණා. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූයේ තිලකරත්න ඩිලිෂාන් සහ උපුල් තරංගයි. 6 පහරවල් 2ක් සහ
4 පහරවල් 10ක් සමගින් ලකුණු 108ක් වාර්තා කිරීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වූ අතර 6 පහරවල් 1ක් සහ 4 පහරවල් 12ක් සමගින් උපුල් තරංග ලකුණු 102යි. 2003 ජනවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග VB සීරීස් නමින් තුන්කොන් තරඟාවලියක් පැවැත්වුණා. එම තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත් වූ තරඟයකදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල පළමු කඩුල සඳහා ලකුණු 237ක සමත්තාවයක් ගොඩනැගීමට සමත් වුණා. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූයේ මාවන් අතපත්තු සහ සනත් ජයසූරියයි. 6 පහරවල් 4ක් සහ 4 පහරවල් 12ක් සමගින් පන්දු 105ක් තුල ලකුණු 122ක් ලබා ගැනීමට සනත් ජයසූරිය සමත් වූ අතර මාවන් අතපත්තු 4 පහරවල් 5ක් සමගින් පන්දු 124ක් තුල ලකුණු 101යි. නියමිත පන්දු ඕවර් 50 අවසානයේදී ශ්‍රී ලංකාවට කඩලු 5කට ලකුණු 343ක දෙවැන්ත ඉලක්කයක් ලබා ගැනීමට හැකි වුවත් ශ්‍රී ලංකා ප්‍රබල පන්දුවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිළුදනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 264ක් පමණි. 2011 ලෝක කුසලානේ මූලික වටේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත් වූ තරඟයේදී ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 282ක දැවැන්ත සමත්තාවයක් ගොඩනැගුවේ එවකට ආරම්භක ප්‍රතිකරු යුගල වූ උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් විසින්. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 131කට 6 පහරවල් 1ක් සහ 4 පහරවල් 16ක් සමගින් ලකුණු 144ක් වාර්තා කිරීමට සමත් වුණා. උපුල් තරංග 4 පහරවල් 17ක් සමගින් පන්දු 141කට ලකුණු 133යි. ලකුණු 327ක දැවැන්ත ඉලක්කයක් හඹා ආ සිම්බාබ්වේ කණ්ඩායමට සිළුදනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 188ක් පමණි. 2006 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ පැවැත් වූ 5 වන එක්දින තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 321ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා PTT පිවිසි එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ සනත් ජයසූරිය සහ උපුල් තරංග ප්‍රථම කඩුල සඳහා ලකුණු 286ක දැවැන්ත සමත්තාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මංමාවත් විවර කර දෙමින්. සනත් ජයසූරිය 6 පහරවල් 4ක් සහ 4 පහරවල් 20ක් සමගින් පන්දු 99ක් තුළ වේගවත් ලකුණු 152ක් ලබා ගැනීමට සමත් වූ අතර උපුල් තරංග 4 පහරවල් 14ක් සහ 6 පහරක් සමගින් පන්දු 102ක් තුළ ලකුණු 109යි. මෙම වේගවත් ආරම්භක සමානතාවය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 2ක් පමණක් දැවී පන්දු වාර 37යි පන්දු 3ක් තුලින් නියමිත ඉලක්කය පසු කර යාමට සමත් වුණා. උපුල් තරංගගේ සහ සනත් ජයසූරියගේ මෙම ආරම්භක කඩුලේ සම්බන්ධතාවය ලොව හොඳම 4 වෙනි සමානතාවය ලෙස ඉතිහාසගත වේ. ඉතින් යාළුවනේ එක් දින මෙන්ම 20යි 20 තරඟයකදීත් මෙම ආරම්භක කඩුල්ලේ සමානතාවය කණ්ඩායමක් ජයග්‍රහණයට අවශ්‍ය ඉතාමත් තීරණාත්මක සාධකයක් වේ. ඔවුන් සපයන ශක්තිමත් ආරම්භය මුළු ඉනිමටම මූලික අඩිතාලම සපයන අතර මුල් පන්දුවර කිහිපය තුල පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයකට යාම හෝ අනෙක් අතට කඩලු ආරක්ෂා කර ගනිමින් ඉනිම ස්ථාවර කිරීම තරඟයක් ජයග්‍රහණය කිරීමට ධනාත්මකව බලපානු ලබයි. එහෙනම් යාළුවනේ ඔයා කැමතිම ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගල පහලින් කමෙන්ට් කරන් යන ගමන් මගේ YouTube channel එක subscribe කරලා ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඕගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.